මේ තියෙන මේ අවුරුද්දේ මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එකේ රේස් ස්ටාරින් ලයින් අප් එක. මේකේ ඉස්සරහින්ම ලීඩර් බෝඩ් එකේ උඩින්ම ඉන්න කිමි ඇන්ටොනෙලි හත්වතාවක් වර්ල්ඩ් චැම්පියන් වුණ ලුයිස් හැමිල්ටන් මැක්ස් වෙස්ටැපන් වගේ සුපිරි ඩ්‍රයිවර්ස්ලා ගොඩක් ඉන්නවා. හැබැයි පොඩ්ඩක් එතනින් එළියට ඇවිල්ලා වටපිට බැලුවොත් ලෝකේ ඉන්න ලොකු සෙලිබ්‍රිටිස්ලා ටිකක් බලා ගන්න පුළුවන්. කිම් කාඩෑෂියන්, ක්ලෝයි කාඩෑෂියන්, ට්‍රම්ප්ගේ පුතා ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් වගේම කලින් අවුරුදු වල මේ රේස් එක බලන්න හොලිවුඩ් ඇක්ටර්ස්ලා ලොකු බිස්නස්මන්ලා වර්ල්ඩ් ලීඩර්ස්ලා පවා ඇවිත් තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ කොහොමද මොනාකෝ GP එක ලෝකේ තියෙන විශේෂම නැත්නම් පූජනීයම මෝටර් ස්පෝර්ටින් ඉවෙන්ට් එක උනේ කියලා. මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක ගැන තේරුම් ගන්න නම් අපි මුලින්ම මොනාකෝ කියන රට තේරුම් ගන්න ඕන. මොකද මොනාකෝ GP එකේ කතාව පටන් ගන්න රේස් ට්‍රැක් එකකින් නෙමෙයි. මොනාකෝ රටෙන්මයි. මොනාකෝ තමයි ලෝකේ දෙවනියටම පොඩිම රට. වර්ග කිලෝමීටර් 2කට ටිකක් වැඩි ප්‍රදේශයක් තමයි මේ රටට අයිති වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ තියෙන සමහර කැම්පස් වලටත් වඩා මොනාකෝ පොඩි. හැබැයි මේ පොඩි රටේ ඉතිහාසය නම් ගොඩක් ලොකුයි. 1297 අවුරුද්දේ ග්‍රමාල්ඩි කියලා ධනවත් පවුල ජියෝනෙස් රිපබ්ලික් එකට අයිතිව තිබුණු රොක් ඔෆ් මොනාකෝ කියන බලකොටු අල්ලගත්තා. හැබැයි ඊට පස්සේ ශතවර්ෂ ගාණක් යනකම් මොනාකෝ විවිධ අධිරාජ්‍යයන් යටතේ පාලනය වුණා. අන්තිමට 1861 අවුරුද්දේ තමයි ප්‍රංශ අධිරාජ්‍ය විසින් මොනාකෝ ස්වාධීනයක් විදියට පිළිගත්තේ. හැබැයි ඒ වෙනකොට මොනාකෝ තාමත් ලෝකේ අවධානය දිනාගෙන තිබුණේ නැහැ. මොකද ඒ කාලේ යුරෝපේ පුරාම වෙනස්කම් සිද්ධ වෙමින් තිබුණා. මේ කාලේ වෙනකොට යුරෝපේ ඉන්ටර්නල් කම්බස්ටන් එන්ජින් එක හදන්න පටන් ගන්න තිබ්බා. ඒකම ඉතින් කාර් රේසුත් යුරෝපියන්ස්ලා අතර ගොඩක් ජනප්‍රිය වුණා. මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක පටන් ගත්තේ 1929 අවුරුද්දේ. හැබැයි එතනදී AMC නැත්තම් ඔටෝමොබයිල් ක්ලබ් ඩි මොනාකෝ එකට පොඩි ගැටලුවකට මුහුණ දෙන්න වුණා. මොකද මේ රට ගොඩක් පොඩි නිසා වෙන රටවල් වල තියෙනවා වගේ සාමාන්‍ය රේස් සර්කිට් එකක් නෙමෙයි හදන්න පුළුවන් වුණා. සාමාන්‍ය F1 සර්කිට් එකක දිග ස්ට්‍රේට්ස් ලොකු කෝනස් සහ පලා ට්‍රැක් එකක් තියෙනවා. හැබැයි මොනාකෝ වලට ඒ ලක්ෂරය එක තිබුණේ නැහැ. ඉතින් එයාලා කරපු දේ අදටත් මෝටර් ස්පෝර්ට් ඉතිහාසයේ ජීනියස් මූව් එකක් කියලා කියන්න පුළුවන්. වෙන රටවල් තමන්ගේ රේස් සර්කිට් එක හදන්නේ ටිකක් සිටි එකකින් එළියට වෙන්න. හැබැයි මොනාකෝ වලට තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක එයාලට සර්කිට් එක විදියට රටේ තියෙන නෝමල් පාරවල් තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ නිසා වෙන කිසිම සර්කිට් එකක නැති විදිය හෙයා පින් කෝනස් උමන් මාර්ග සහ ඉතාමත් පටු පාරවල් තමයි මොනාකෝ සර්කිට් එකේ තියෙන්නේ. මෙහෙම වෙනස් සර්කිට් එකක පැවැත්වුණු පළවෙනි මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක 1929 අවුරුද්දේ තමයි පැවැත්වුනේ. ඒක කවුරුත් හිතපු තරම් පොඩි ඉවෙන්ට් එකක් උනේ නැහැ. ඉක්මනට මුළු යුරෝපේ පුරාම ජනප්‍රිය වුණා. 1950 දී ෆෝමියුලා 1 වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක ආරම්භ කරද්දී මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එකත් ඒකේ කොටසක් බවට පත් වුණා. ඒත් එක්කම ෆෝමියුලා 1 ඉතිහාසයේ අමරණීය මතක සටහන් ගොඩක්ම මේ සර්කිට් එකේදී ලියුණා. 1955 මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එකේදී ඇල්බර්ටෝ ඇස්කාරිගේ ලන්සියා D50 කාර් එකේ වේගය පාලනය කරගන්න බැරි වෙලා මොනාකෝ හාබර් එකටම කාර් එක ගියා. අස්කාරේ නම් පීනලා ගොඩට ආවා. හැබැයි කාර් එක ගොඩ ගන්න ක්‍රේන් එකක් ඕන වුණා. 1996 දී ඩ්‍රයිවර්ස්ලා 22ක් රේස් එක පටන් ගත්තා. කඩින් කඩ ඇද වැටුණු වැස්සත් එක්ක ඇක්සිඩන්ට්ස් එක පිට එක සිද්ධ වුණා. අන්තිමේදී ෆිනිෂ් ලයින් එක පහු කරන්න පුළුවන් වුණේ ඩ්‍රයිවර්ස්ලා 3 දෙනෙක්ට විතරයි. ඒ වගේම 2006 දී මැක්ලරන් ඩ්‍රයිවර් කිමි රයිකනන්ගේ එන්ජින් එකේ දෝෂයක් නිසා රේස් එක අතරමඟදී එයාට නවත්තන්න සිද්ධ වුණා. හැබැයි කිමි පිට් ලේන් එක පැත්තටවත් යන්නේ නැතුව කෙලින්ම ඇවිදගෙන ගියේ හාබර් එකේ නවත්තලා තිබුණේ එයාගේ යට් එකට. මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක විශේෂ වෙන්න හේතුව වෙන්නේ ට්‍රැක් එක විතරක් නෙමෙයි. මොනාකෝ හාබර් එකත් ඒකට ගොඩක් ලොකු දායකත්වයක් දක්වනවා. ඇත්තම කිව්වොත් මේ හාබර් එක නැත්තම් මොනාකෝ GP එක අද තියෙන තරම් ෆේමස් වෙන්න තිබුණෙත් නැහැ. ඒක ගැන තේරුම් ගන්න අපි ආයෙත් මොනාකෝ ඉතිහාසයට යන්න ඕන. මතකයිද මම කිව්වේ 1861 දී මොනාකෝ ස්වාධීන වුණා කියලා. හැබැයි ඒ නිදහස ලබා ගන්න පුළුවන් වුණේ ලොකු මිලක් ගෙවලා. 1861කට කලින් මොනාකෝ වලට වැදගත් නගර දෙකක් අයිති වෙලා තිබුණා. හැබැයි ග්‍රමාල්ඩි පවුලේ ටැක්සස් වැඩි නිසා 1848 දී ඒ නගරවල ජනතාව කැරලි ගහන්න පටන් ගත්තා. ඉතින් ග්‍රමාල්ඩීස්ලා එයාලගේ රාජධානිය බේරගන්න 1861 දී ගිවිසුමකින් මේ නගර දෙක ප්‍රංශයට බාර දුන්නා. ඒක ප්‍රතිඵලයක් විදියට මොනාකෝ වලට නිදහස වගේම මුදල් වලින් ෆ්‍රාන්ක් මිලියන 4ක් හම්බ වුණා. මේ නගර දෙක ප්‍රංශයට ලියලා දුන්න එකෙන් මොනාකෝ වලට තිබ්බ ප්‍රධානම ආදායම් මාර්ග කිහිපයක් නැති වුණා. දැන් එයාලගේ රට තිබ්බටත් වඩා වැඩි ගොඩක් පොඩි වගේම අන්ත දුප්පත් වෙලා හිටියේ. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න මොනාකෝ පාලකයෝ අමුතුම සොලියුෂන් එකක් හොයාගත්තා. ඒ කාලේ යුරෝපේ ගොඩක් රටවල් වල ගැම්බ්ලින් තහනම් කරලායි තිබ්බේ. ඉතින් 1865 දී මොනාකෝ වල මොන්ටේ කාලෝ කැසිනෝ එක විවෘත කළා. මුලදී මේ කැසිනෝ එකට ලොකු සාර්ථකත්වයක් තිබුණේ නැති වුණත් 1868 දී මාර්සේලේ රේල්වේ ලයින් එක මොනාකෝ වලට සම්බන්ධ වුණායින් පස්සේ සල්ලි තිබුණත් ඒව වියදම් කරන්න තැනක් නැතුව ඉඳපු යුරෝපේ ධනවත්තු ගොඩක් මොනාකෝ වලට ගලන් එන්න පටන් ගත්තා. කැසිනෝ එකෙන් ආපු ආදායම කොච්චරද කියනවනම් 1869 වෙනකොට මොනාකෝ රජය Tamanගේ පුරවැසියන්ගෙන් බදු වැය කරන එක නතර කරා. එතනින් පස්සේ මොනාකෝ වලට අලුත් උගයක් ආවා.
අනිත් හැම යුරෝපියන් රටකම මේ කාලේ ටැක්ස් රේට් එක එන්න එන්න ඉහළ යද්දී මොනාකෝ වල තිබ්බ මේ අමුතු ටැක්ස් පොලිසි එකෙන් උපරිම ප්‍රයෝජන ගත්ත යුරෝපියන්ස්ලා යාලගේ සල්ලි හංගන්න මොනාකෝ පාවිච්චි කරන්න පටන් ගත්තා. මේකෙන් මොනාකෝ ටැක්ස් හේවන්නයක් බවට පත් වුණා. ලක්ෂරි හොටෙල්ස් හැදුනා, තියටර්ස් හැදුනා, මැන්ෂන්ස් හැදුනා. හාබර් එක සුපර් යාට්ස් වලින් පිරලා ගියා. වැඩි කාලයක් යන කලින් ඇක්ටර්ස්ලා, පොලිටිෂියන්ස්ලා, ඇත්ලීට්ස්ලා, බිස්නස්මන්ලා මොනාකෝ වලට ගලාගෙන ඉන්න පටන් ගත්තා. අද වෙනකොට මොනාකෝ වල ජනගහනය 39000ක් වගේ. ඒකෙන් 3න් එකක්ම මිලියනියර්ස්ලා. හැබැයි මේ ජනගහනයෙන් වැඩියෙන්ම ඉන්නේ වෙනත් රටවල් වල ටැක්ස් පොලිසි වලින් බේරෙන්න සහ පාටි වලට ආපු විදේශිකයෝ. මේ පාටි අතර මොනාකෝ වල තියෙන ලොකුම පාටි එක තමයි මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක. රේස් එක තියෙන සතිය පුරාවටම මොනාකෝ කියන්නේ සැනකෙලියක් තමයි. ලෝකේ වටෙන්ම අපි හැමෝම දන්න ලොකු චරිත ගොඩක් මෙතනට එනවා. ඒකෙනුත් මොනාකෝ හාබර් එකේ තියෙන යාට් වල ඉඳන් රේස් එක බලන්න තමයි මේ සෙලිබ්‍රිටිස්ලා වැඩියෙන්ම කැමති. මුළු ලෝකෙම ඉන්න ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙන් ලැබෙන ඇටෙන්ෂන් එක නිසා තමයි මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක ලෝකේ තියෙන විශේෂම ධාවන තරගය වෙලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම අහගෙන යද්දි ඔයාලට හිතන්න පුළුවන් මොනාකෝ GP එක පර්ෆෙක්ට් ඉවෙන්ට් එකක් කියලා. හැබැයි ඇත්ත ටිකක් වෙනස්. සමහර ඩ්‍රයිවර්ස්ලා සහ මීඩියා වලයි කියන විදිහට මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එක ෆෝමියුලා 1 කැලෙන්ඩර් එකේ තියෙන කම්මැලිම රේස් එක. ඒකට හේතුව තමයි ට්‍රැක් එක. රේස් එක පටන් අරන් අවුරුදු 100කට කිට්ටු වුණත් ට්‍රැක් ලේඅවුට් එක ලොකුවට වෙනස් වෙලා නැහැ. හැබැයි දැන් පාවිච්චි කරන ෆෝමියුලා 1 කාර්ස් නම් ගොඩක්ම වෙනස් වෙලා තියෙනවා. 1929 දී පටන් ගත්ත කාර් වලට වඩා අද F1 කාර් එකක් දෙගුණයක් වගේ විශාලයි. අද තියෙන කාර් වලට මේ ට්‍රැක් එක පළල් මදි. ඕවර්ටේකින් කරන්න අමාරුයි. ඒ නිසා පෝල් පොසිෂන් එක ගන්න ඩ්‍රයිවර්ට රේස් එක දිනන ලොකු වාසියක් එනවා. පහුගිය අවුරුදු 20 ඇතුළත මොනාකෝ ග්‍රෑන්ඩ් ප්‍රී එකේ පෝල් පොසිෂන් එක ගත්ත ඩ්‍රයිවර්ස් 14 වතාවක්ම රේස් එක දිනලා තියෙනවා. හැබැයි ඉතින් මේ මොනාවල තිබ්බත් මොනාකෝ වල රේස් එකක් දිනන තරම් ගෞරවයක් ඩ්‍රයිවර් කෙනෙක්ට වෙන කොහෙන්වත් ගන්න බෑ. මොනාකෝ වල රේස් එක ගැන F1 World Champion නෙල්සන් පිකේ මෙහෙම දෙයක් කියලා තියෙනවා. මොනාකෝ වල රේස් කරන කියන්නේ ඔයාගේ සාලේ බයිසිකල් එකක් පදිනවා වගේ. හැබැයි එතන දිනන එක වෙන තැනක දිනනවා වගේ දෙගුණයක් වටිනවා. මොනාකෝ වල රේස් එක කරන්න අමාරුයි. ෆිනිෂ් කරන එක ඊටත් වඩා අමාරුයි. හැබැයි දිනන එක ඒක තමයි ෆෝමියුලා 1 ඩ්‍රයිවර් කෙනෙක්ට ලැබෙන ලොකුම ගෞරවය. මොකද මොනාකෝ GP එක කියන්නේ රේස් එකක් විතරක්ම නෙමෙයි. ඒක මෝටර් ස්පෝර්ටින් වල තියෙන ක්‍රවුන් ජුවල් එක.